අයනේ මම අද හදන්න යන්නේ ෆෝන් ස්ටෑන්ඩ් එකක්. අපිට ඒකට බටයක් ඕන වෙනවා, පොඩි අණයක් ඕන වෙනවා. මේ වගේ කෑල්ලක් හදාගන්න ඕනේ අපි. ඒ වගේම පහනකුත් ඕනේ වෙනවා. ගිනි පෙට්ටියක් ඕන වෙනවා. ග්ලූ ගන් ස්ටික් එකක් ඕන වෙනවා. ඕගොල්ලෝ ළඟ ග්ලූ ගන් ගන්නයක් තියෙනවා ගොඩක් හොඳයි. ඒත් මම ළඟ තියෙන ග්ලූ ගන් ස්ටික් එකක් විතරයි. මගේ ග්ලූ ගන් මැෂින් එක පිච්චිලා. ඊට පස්සේ අපි මේ කියාත් පටියක් ඕන වෙනවා. එහෙනම් අපි වැඩේට බහිමු. තුනයි. හරියවනේ අපි දැන් මේක කපා ගන්න ඕනේ කෑලි කෑලි වලට. මේ වගේ කෑලි තුනකට මම කපා ගත්ත මයි බටේ. ඊට පස්සේ අපි කරන්න ඕනේ මේක මෙහෙම පුච්චන්න ඕනේ. හරියවනේ මම මේ වගේ පුච්ච ගත්තා. දැන් ඊට පස්සේ මේක මේ බටේ මේක අසර ගන්න පුළුවන්. ඊට පස්සේ මේ බටේත් මේක අසර ගන්න පුළුවන්. මේ විදිහට හදා ගන්න ඕනේ. ආයෙ ගලවන්න පුළුවන් විදිහට. ඊට පස්සේ යාළුවනේ අපි කරන්න ඕනේ තව බොඩි බට කෑල්ල අරගෙන අනිත් ඉතුරු බට කෑල්ල අරගෙන මේ වගේ මෙහෙම කෑල්ල කපා ගන්න ඕනේ. මෙහෙම කෑල්ල කපා ගන්න ඕනේ. ඊට පස්සේ මෙතනින් හිල් කර ගන්නත් ඕනේ. අනේ දාන්න පුළුවන් විදිහට ඔයාගත්තු වෙනේ දාන්න පුළුවන් විදිහට. අපි ඊට පස්සේ මෙන්න මේ කෑල්ල අරගෙන මෙහෙම තියලා මෙන්න මේ විදිහට තියලා මේ අනේ දා ගන්න ඕනේ මේ පැත්තෙන්. මේ වගේ හිරවෙන්නේ දාගන්න ඕනේ යාළුවනේ. අපි ඊට පස්සේ කරන්න ඕනේ අනිත් ඔයාගත්තු බට කෑල්ලකට මෙන්න මේ වගේ කෑලි ටිකක් කලව ගන්න ඕනේ. ඔයාට ඕන මේකට ඕන දෙයක් ගන්න පුළුවන් කාඩ්බෝඩ් හරි ශක්තිමත් කාඩ්බෝඩ් එකක් හරි මේ විදිහට අලව ගන්න ඕනේ. මම දැන් මගේ ග්ලූ ගන් බටෙන් ඒ ටික අලව ගන්නවා. හරියවනේ මම මගේ අන්තිම එකක් දැන් අලව ගන්න හදන්නේ. ඕගලන්ට අලවුවහම පේන්නේ මේ විදිහට තමයි යාළුවනේ. මේ බලන්න අපි දැන් අපේ ෆෝන් ස්ටෑන්ඩ් එක හදාගෙන ඉවරයි. දැන් අපිට ගන්න තියෙන්නේ අපිට මේක ගහලා Tamanට කැමති විදිහට ෆෝන් එක හිටව ගන්න එක. අපිට ඕන විදිහට මේක ගහිය හැකි. ඕන ප්‍රමාණයට කඩා ගන්න පුළුවන්. මේක ගහන්න ඕනේ ෆෝන් එක ස්ටෑන්ඩ් හිටව ගන්න. මේ අපේ යාළුවනේ අන්තිම මේකම තමයි මේක. බලන්න කොච්චර ලේසියෙන් අපි හදාගත්තේ ෆෝන් ස්ටෑන්ඩ් එකක් කියලා. එහෙනම් මම සබ්ස්ක්‍රයිබ් කරන්න මේ වගේ තවත් වීඩියෝ බලන්න. මෙතෙන් තමයි ෆෝන් එක ගහන්න තියෙන්නේ. අය යාළුවනේ අපි ගිහින් එන්න ලයික් කරන්න ෂෙයා කරන්න.